හිතා මිට්ටු. උපන් දවසේ ඉඳලා විභාග වංචා කරපු නාමල්ලොක්කා මේ වෙනකොට ඉන්න අධ්‍යාපන ඇමතිට ඉල්ලාස් වෙන්න කියලා අභියෝග කරනවා. පළවෙනි කාරණය තමයි නාමල්ලොක්කට එහෙම ඉල්ලීමක් කරන්න තරම් සුදුසුකම් තියෙනවා. මොකද මිනිහා විතරක් නෙමෙයි මිනිහාගේ පවුලේ හැම එකෙක්ම විභාග වංචා කරලා ගොඩ ගියේව්. ඒ වගේ එකෙකුට අයිතියක් තියනවාද වර්තමාන අධ්‍යාපන ඇමතිව ප්‍රශ්න කරන්න. ඊළඟ කාරණේ තමයි මිට්ටෝරණි වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා කරයි කියන චෝදනාව එහෙම නැත්නම් ඔය වෙබ්සයිට් එක නමක් දැම්ම පොතක නමක් පළ කරයි කියන එක ඊතරම් බරපතල ප්‍රශ්නයක්ද කියන ගැටලුව මතුවෙනවා. මොකද සාමාන්‍යයෙන් ළමයි අපේ රටේ ළමයි අවුරුදු 10ක් 12ක් වෙනකොට සෙක්ස් වෙබ්සයිට් වල නම් දන්නේ නැහැ කියලා කවුරු හරි හිතනවා නම් ඒක ඒ මනුස්සයාගේ සමාජ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. මොකද ලෝකේ සෙක්ස් කියලා සර්ච් කර Google search engine එකේ වැඩිම සර්ච් කරලා එක් අවුරුද්දකදී ලංකාව තමයි පළවෙනි තැනට ආවේ. පළමු කාරණය තමයි වර්තමාන ජනාධිපතිවරයාට නාමල් ලොක්කා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම කියලා දෙන්න ඕනේ නැහැ. මොකද වර්තමාන ජනාධිපතිවරයා තමන්ගේ ජීවිත කාලය පුරාම නිදහස් අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් සටන් කරපු මිනිහෙක්. අනිත් කාරණේ තමයි නාමල් ලොක්කලා වගේ හොරපාරෙන් විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා හොරපාරෙන් නීති විද්‍යාලයට ඇවිල්ලා හොරපාරෙන්ම පෙරක දෝරුව වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයා හෝ එහෙම නැත්නම් අධ්‍යාපන ඇමතිගේ සුසුකම් සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. සහ ඔවුන්ට බොහොම පැහැදිලිව රටගෙන හැඟීමක් තියෙනවා කියන කාරණය මේ මොහොතේ රාජපක්ෂ නිකායේ බහුතරයක් මතක තියාගත යුතු වෙනවා. විශේෂයෙන්ම මේ නිශ්චිත මොහොතේ අපේ රටේ කතා කළ යුතු මාතෘකා තිබේදී මතු කරමින් ඉන්නේ සත පහකට වැඩක් නැති කරුණු. මොකද විපක්ෂයේ කාර්යභාරයේ වියුත්තේ ආණ්ඩුව හරි දිශාන්තයකට යොමු වීම සඳහා විවේචනය කිරීම. හැබැයි පේන කාරණය තමයි බොහොම සිල්ලර ප්‍රශ්න අල්ලගෙන තමයි මේ වෙනකොට නාමල් ලොක්කා ගොඩ යන්නට හදන්නේ. හැබැයි මොන කර්මයකටද දන්නේ මේ වර්තමාන ආණ්ඩුවට තාම බැරි වෙලා තියෙනවා නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව ගන්න. මොකද පහුගිය කාලේ ඒ නාමල් රාජපක්ෂගේ විභාග වංචාව සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට මම මීට මාස දෙකකට පෙරත් ලිපියක් කියවුවා. අද වෙනතුරු නීතිඥ සංඝයේ මේවත් අගවිනිසුරුවරයාත් මුකුත් කියලා නැහැ. ඊටත් එහා ගිය කනගාටුදායක කතාව තමයි දැන් අපි දැක්කා පහුගිය දවස්වල ලංකාව මාධ්‍යවේදිනියක් නාමල් නීති විද්‍යාලයට හොරපාරෙන් ආපු විදිය ගැන විශාල කරුණු ප්‍රමාණයක් එලි කරලා තිබ්බා. ඒ සම්බන්ධයෙන්ුත් මේ මොහොත දක්වා ගත්තු පියවරක් නැහැ. ඒ හින්දා තමයි මිට්ටෝරණි නාමල් රාජපක්ෂ මෙච්චර උඩ පායින්නේ. මොකද ඌ දන්නවා වර්තමාන ආණ්ඩුව ඇතුළේ ඌව බේරගන්න ඕන තරම් පිල්ලි ඉන්නවයි කියන කතාව. අපි කැමති වුණත් අකමැති වුණත් අපි දන්න කාරණය තමයි තාමත් පොලිසි වල ඉන්න බහුතරයක් එවුන් රාජපක්ෂලගේ වැසිකිළියට වතුර ඇදපියෝ. ඒ හින්දා කොන්දේසි විරහිතව රාජපක්ෂලා ආරක්ෂා කරනවා කියන එක නාමල් ලොක්කා දන්නවා. අනිත් කාරණේ තමයි දැන් මේ හාමුදුරු රෙද්ද උස්සගෙන නටනම එක පැත්තකින් සමහර පූජකයොත් කෙඳිරි ගන්නවා. මුන් ඔක්කොම කෙඳිරි ගන්න කාරණේ තමයි ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න අවශ්‍ය නැහැ කියන කාරණේ. හැබැයි පන්සල් ඇතුලේ, පල්ලි ඇතුලේ, කෝවිල් ඇතුලේ අහිංසක දරුවන්ට වින කරන්නේ උන් නැද්ද? කොටින්ම ඔය සිවුරාස්සේ ඉඳගෙන රැට පොඩි හාමුදුරුන්ට නිදියෙන්න නොදෙන හාමුදුරු කී දහක් ඉන්නවද? එහෙම රටක ළමයි දැනුවත් නොකර මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ලෝකේ දියුණුවේ සම්මත හැම රටක්ම තමන්ගේ දරුවන්ට මේ ලිංගික අධ්‍යාපනය කියන එක දෙනවා. එහෙම නැතු මොකද හේතුව මේ ලෝකේ ඉන්න හැම එකෙම නෂ්ටකාමයේ තියෙන උන් නෙමෙයි. උන්ගේ හෝමෝන් පද්ධතිය වැඩ කරන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට කළ යුතු දේ නොකළ යුතු දේ තේරුම් ගන්න නම් උන්ට අධ්‍යාපනයක් තිබිය යුතු වෙනවා. ඒ හින්දා මිට්ටෝරණි නාමල්ට කියන්න තියෙන හොඳම දේ තමයි උඹලා හෙළුවෙන් ඉඳගෙන උඹලගේ හෙළුව අපි දකින්නක නවත්ත ගන්න අපට ඇස්පියා ගනින් කියලා වැඩක් නැහැ. මොකද හේතුව තමයි අනිත් එක දැන් ඔය නාමල්ල කියන තරම් නාමල් කියන කතාව තමයි අදත් මම දැක්කා තමන්ගේ පක්ෂ කාර්යාලය විවෘත කරන්න ගිහිල්ලා කියනවා මේ ආණ්ඩුව සදාචාරය ආගම ගැන සතපහකට තැකීමක් කරන්නේ නැහැලු. යකෝ තමන්ගේ මල්ලි යාළු වෙලා හිටපු කෙල්ලගේ පරණ කොල්ලා මල්ලිගේ කෙල්ලගේ ලපයක් තිබ්බ තැන කිව්වයි කියලා. ඒ කොල්ලා ගෙනිලා ගහලා මරපෙවුන්ද මේ සදාචාරය ගැන අපට කියන්නේ.
එහෙම නැත්නම් අම්මලා පුතාලා තාත්තලා ඔක්කොම එකතුලා මිනිමරපු රටකද මේ කියන්නේ පාලකයෝ වෙලා හිටපෙවුන්ද අපිට මේ සදාචාරය ගැන කියන්නට හදන්නේ. මිත්‍රවරුනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවුරු සතුටු වුණත් කවුරු අසතුටු වුණත් හරි දිශාන්තයකට යොමු කළ යුතු වෙනවා. මොකද ලෝකයේම එක වේගයකින් ඉස්සරහට යද්දී අපිට විතරක් ආපස්සට යන්න බෑ. විශේෂයෙන්ම ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවෝ දැනුවත් නොවුනොත් හෙට දවස බොහොම අඳුරු වෙන්න පුළුවන්. මොකද අද වෙනකොටත් සමාජ රෝග ඒකකයේ නිතරම කියන කාරණේ තමයි අපේ රටේ බොහෝ දෙනෙක් සමාජ රෝග වලින් පෙළෙනවා. අවාසනාව තමයි ඔවුන් ඉදිරියට ඇවිල්ලා ප්‍රතිකාර ගන්න එක හේතුවක් තමයි මේ සමාජ බිහිතිකාව. මේක කඩන්න නම් මිනිස්සු දැනුවත් කළ යුතු වෙනවා. එහෙම දැනුවත් නොකර මේ වැඩේ කරන්න බෑ. තවත් පොඩි උදාහරණයක් ගන්න. පහුගිය දවස්වල මම හිතන්නේ මීට මාස දෙකකට විතර පෙර මේ අරුගම්බේ මං හිතන්නේ එක් හෝටලයක ඉඳලා අනිත් හෝටලයට මුලින්ම මාධ්‍යවල ගියේ තරුණියක් ගියයි කියලා මේ පපු එළිය දාගෙන. එතකොට මෙහෙම කියලා ඊට පස්සේ මෙයාව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන මහේස්ත්‍රාත්තුමා ගාවට දැම්මට පස්සේ මොකද පිරිමින්ට ෂර්ට් එකක් අඳගෙන යන්න බෑ කියලා නීතියක් අපේ රටේ නැහැ. ඒ වෙලාවේ නීතිඥ මහත්මයා කරුණක් ඉදිරිපත් කරා විනිසුරුතුමාට. මොකක්ද මේ තායි ජාතික තරුණියක් නෙමෙයි මෙයා. තායි ජාතිකෙක් හැබැයි ලේඩි බෝයි කෙනෙක්. එහෙම නැත්නම් අර තර්ඩ් ජෙන්ඩර් එකට වටින කෙනෙක්. එහෙමනම් කොහොමද මේ කාන්තාවක් අඩනිරුවතින් පාර ගියයි කියලා මෙහෙම නඩු දැම්මේ කියලා. හැබැයි මොකද ටුවරිස්ට් කෙනෙක් ඉඳ උට යන්න ඕන ඉඳ අවසානයේදී වැරද්ද පිළිඅරගෙන දඩේ ගෙවලා එතන නඩුව අවසන් වුණා. මම කියන්නේ මේ නිශ්චිත මොහොත වෙන විට මේ සමලිංගිකත්වය කියන එක ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඒක අපි ඉස්කෝලේ යන කාලෙත් තිබ්බ දෙයක්. හැබැයි මිනිස්සු කතා කරේ නෑ. මේක වහගෙන හිටියා. ඒ කාලෙත් ගුරුවරු තමන්ගේ ලිංගික අවශ්‍යතාව සඳහා දරුවෝ පාවිච්චි කරා. හැබැයි ඒ කාලේ මේව මාධ්‍ය වලට ආවේ නෑ. එන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ඒ හින්දා මිත්‍රවරුනි අපි කැමති වුණත් අකමැති වුණත් අපේ සමාජයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න අවශ්‍ය කරන හැකියාව ළමයින්ට ලබා දිය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි. ඊළඟ කාරණේ තමයි දැන් නාමල් කියන විදියට නිදහස් අධ්‍යාපනයේ බොහොම අනතුරුකළු තියෙන්නේ. මුන් නිදහස් අධ්‍යාපනයෙන් කරපු රෙද්ද මොකද්ද? දැන් අඳුරලත් එක්ක හිටපු මිනිස්සු තමයි බාලෙලා ත්‍රිමාලෙලා උන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔළුවට පොල් පරාල එන ගහද්දිත් ඒව දරාගෙන සටන් කරපු මිනිස්සු. එහෙමන් මිනිස්සු හිටපින්ද තමයි නිදහස් අධ්‍යාපනය මේ දක්වා බේරුනේ. ඒකට නාමල්ලගේ බණ අවශ්‍ය නැහැ. අනිත් කාරණේ තමයි ඔය නාමල්ලගේ මහේකා ඉන්න කාලේ ඒ කැබිනට් වල හිටපු ඇමතිවරු තමයි අධ්‍යාපන ඇමති කෙනෙක් ඔබට මතකයි එක් අවස්ථාවකදී දකුණ පැත්ත හෝටලයකට ගිහිල්ලා ස්විමින් පූල් එකට චූ කරලා තිබ්බා. ඒ කාලේ මුන් ඔහුට අයිලාස් වෙන්න කිව්වේ නෑනේ. අනිත් කාරණේ තමයි හොඳම උදාහරණය පහුගිය කාලේ පළාත් සභාවේ හිටිය මහ ඇමතිවලා හිටිය ඉසුරු දේවප්‍රිය බස්නාහිර. මම මේ ඔහුට අපහාස කරනවා නෙමෙයි මම පෞද්ගලිකව ඔහු දන්නවා මොකද අපි දෙන්නම එක ඉස්කෝලේ. හැබැයි මම කියන්නේ මිනිහා අධ්‍යාපනය පුතු වුණානේ. මිනිහා ඕ ලෙවල් එකක් පාස් නැහැ. එතකොට ඕ ලෙවල් එකක් පාස් නැති කෙනෙකුට තමයි බස්නාහිර පළාතේ අධ්‍යාපනයේ බාර දුන්නේ මරාලගේ කාලේ. නැත්තම් ගෝඨලගේ කාලේ. එහෙම වුන් තමයි අද වෙනුවෙන් අද නිදහස් අධ්‍යාපනයෙන් කෑ ගහන්නට එන්නේ. සදාචාරය ගැන කියලා දෙන්නට එන්නේ. මිත්‍රෝනි වර්තමාන ඒ කියන්නේ මේ සිලබස් එක හදන වෙලාවක හරි පොත print කරනකොට හරි වරදක් වුණා නම් ඒකට දඬුවම් දිය යුතුයි. ඒක හරි. ඒක ගැන කාටවත් තර්ක කරන්න බෑ. හැබැයි ඒක මේ මොහොතේ තියෙන ලොකුම ඉෂුව එක කරගන්නවා නම් ඒ ගැන නැවත වතාවක් හිතන්නට සිද්ධ වෙනවා. අනිත් කාරණේ තමයි මේ මොහොතේ නාමල් රාජපක්ෂ තමන්ට තියෙන මුදල් සහ සම්පත් සියල්ලම යොදවලා ඔහුගේ විශාල ප්‍රචාරණ යාන්ත්‍රණයක් නිර්මාණය කරගෙන තියෙනවා. YouTube channel ගණනාවක් වෙනකොට හතු පිපෙන වගේ ආරම්භ කරලා තියෙනවා. ඒවා ක්‍රෙඩිට් කාඩ් දාලා පුළුවන් තරම් ප්‍රොමෝට් කරගෙන යනවා. ඒ හින්දා මේ නිශ්චිත මොහොතේ මිනිස්සුන්ගේ ඔළුවලට යන්නේ නාමල් තමයි පොර කියන අර්ථය. නාමල් තමයි ලංකාවෙන්න නොම්බර එකේ පොර කියන අදහස දැන් මිනිස්සුන්ගේ ඔළුවලට දෙන්න අවශ්‍ය කරන මනස සෝදන වැඩේ කරගෙන යනවා. මේ රටේ වගකීතු හැමෝගෙම යුතුයකමක් තියෙනවා. ප්‍රශ්න කතා කරනකොට ඒ ගැන අධ්‍යයනයක් කරලා දෙපැත්ත බලලා කතා කරන්න. එහෙම නැතුව තමන්ට ඩොලර් කීපයක් හෝ රුපියල් කීපයක් එනවයි කියලා හැම ජරාවඩම්ම කරනවා නම් එහෙම නැත්නම් එක එකාගේ කක්කුස් වලට වතුර අදිනවා නම් අවසානයේදී අනුතරට යන්නේ රට විතරක් නෙමෙයි ඌත් අනුතරට යනවා.
මොකද හේතුව ඌ ජීවත් වෙන්න ඕන මේ රට ඇතුලේ. ඒ හින්දා මිත්‍රෝරණි අපිට කියන්නට සිද්ධ වෙන්නේ නාමොල් ලොක්කෝ උඹට අයිතියක් නැහැ. හරිනට ඉල්ලාස් වෙන්න කියන්න. මොකද හේතුව උඹගේ අත් දෙකම අපිරිසිදුයි. ඒ වගේම උඹලා ඇමතිකම් කරද්දී උඹලගේ ඇමති මණ්ඩලවල හිටපෙවුන් මීට වඩා බරපතල අපරාධ කරලා තියෙනවා. අනිත් කාරණේ මේ වෙන විටත් වර්තමාන ආණ්ඩුව කනගාටුව පළ කරලා තියෙන විතරක් නෙමෙයි ඒක නිවැරදි කරමින් ඉන්නවා. කොහොමදත් මිත්‍රෝනි නැවත වතාවක් කියනවා අපි ඉස්සරහට යන්න නම් මේ රටේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දීම අත්‍යවශ්‍යයි. මිත්‍රෝනි අර්ගන්තුල ජයග්‍රහණය නොමිත බව සිහිපත් කරමින් මා ඔබින් සමුගන්න. ඔබ සමට ජය.